දානේ කෑවද බං? කෑවට කෑවාගේ කටේ තියන්නවත් බෑ. ඒක තමයි නංගියේ කෙසෙල් ගෙඩියේ හැටි බලපන්කෝ. මේ මෙච්චර. ඇටි ගෙහෙද කොහෙද? සහතික ඇත්තක්ගේ. සිරියාවතීගේ අඳෝනාව නිසා බං මම මේ සිල් ගන්නාවේ. ඒක කිව්වේ කොහොමද? මගුලකට කන්න දෙනවා වගේ. කන්නේ දුන්නේ කොහොමද? සොයා මීට් එක කටේ තියන්න බෑ මුලත්. යමන් නංගියේ යන්න. කවුද බං එන්නේ? ආවේ සෝමපාරේ කෙල්ලනේ. ඒක තමයි නේද? ආන්ටි හරිම හොට් නේද ඉතින් මේ දවස්වල? මොකද්ද බං ඒ හොට් කිව්වේ? ඔව් බං හොටේ තමයි හොටේ. තවත් හොටේ. බං කෙල්ලේ. උඹට අහිංසුනේ නෑ. තිබ්බෙම නැද්ද බං? අනේ මේ ආන්ටි මට ඔයගොල්ලෝ දෙක කතා කර කර ඉන්නට මම යන්න. මේකේ ගැස්සිල්ල බලපංකෝ. අම්මා වගේම නැතයි කිව්වා. කියලා වැඩක් නෑ උන්ට මේ දැන් අද කාලේ හැදෙන ළමයි නම් බං. පොල් ලංකාවේ වතුව කව පොඩ කාලෙක ඉඳලා මං අල්ලගන්න හිටියේ. ආන්නේ විමලා කිල්ලන්න ගියා වගේ. ඔව් ගන්න ගියා තමයි. පොල් කියනවා කිල්ලන්න කියලා මම උඹ ගිය පාර වගේ මහතුවෝ මේ පාරත් මගේ වත්තේ පොල් කඩලාද දන්නේ. හැබැයි මහතුව බුදුන් පා මේ පාර නම් උඹව මක් පට්ට ගහනවා දැනගන්න. උඹට ගහනවා පොල්. අනේ මේ විමලා ගාගේ දෙයක් පොල් මම බලමු කොහෙනම් එතනට පවු පාලනවා නැත්නම් ඉතින් හිතන සිද්ධි ගොඩක්වත් අසන්නට පුළුවන් නෑ. ඔල්ලේ කද්ද කොහෙද බං කවුරු මොකා ගන්නවද මන්ද? හෙලෝ කවුදනේ? හෙලෝ මේ විමලක්ක නේද? කියන්නේ මේ ලීලාවතී නේද? ඔව් අක්කේ මේ මට අද පොලිස් සල්ලි දෙන්න වෙන්නේ නැහැ. මං හෙට හැටි කරලා දෙන්නද? ඒවා නම් බෑ නංගියේ. මම මේ මින් ගමන් උඹලා ගෙදරට එන ගමන් ඉන්නේ සිල්ලාරා. පොලිස් සල්ලි ගානට ලෑස්ති කරලා දීපා. උඹ එදා කිව්වේ කොහමද? දෙන්නම් කිව්වා, අද දෙන්නම් කිව්වා, ඊළඟ දෙන්නම් කිව්වා, පෙරේත